ඔන්න අද මන් 9ට වැඩ ඉවර වෙලා කෙලින්ම ආවේ J එකට. ඉතින් මම මේ ළඟමයි වැඩ කරන්නේ. මට මෙතෙන්ට එන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඉතින් මේ ෂොප් එක ඕපන් කරන්නෙත් 9ට. 9 පහ වුණ ගමන් මෙතන ගොඩක් සෙනග ඉන්නවා මේ එළවලු පළතුරු ටික ගන්න. ඉතින් මේ ෂොප් එකේ එළවලු පළතුරු අලුත් වගේම සාමාන්‍ය සුපර් මාකට් වලට වඩා මිල ගොඩක් අඩුයි. අපිට යෙන් 100ත් 300ත් අතර වගේ මේකෙන් දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ එළවලු පළතුරු මල් වර්ග ඔක්කොම මෙයාලා ගෙවල් වල වගා කරන දේවල් තමයි. ඔක්කොම වගේ තියෙන්නේ ෆ්‍රෙෂ් දේවල්. ඉතින් මේ දවස්වල රස්නි කාලේ හින්දා ගොඩක් වගා කරනවානේ. ඒ හින්දා තමයි මෙතන එළවලු වර්ග ගොඩක් තියෙන්නේ. නැත්තම් සීත කාලෙට නම් මෙච්චර එළවලු වර්ග නැහැ. සාමාන්‍යයෙන් 2-3ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අද පළතුරු තිබ්බෙත් නැහැ. තව මාස 2කින් වගේ මේකට මේ කොමඩු එහෙම ගේනවා. ගොඩක් අඩුවට ගේනවා. ඒ වගේම ඒවා හරිම රසයි. ඉතින් ගොඩක් වෙලාවට මං කොමඩු එහෙම ගන්න මේකෙන්. ඉතින් මම මට ඕන කරන එළවලු ටික ඔක්කොම අරගෙන බිත්තර පැක් එකකුත් ගත්තා. මේකේ මං හිතන්නේ තියෙන්නේ ගම් බිත්තර. අනේ කෑෂන්. ඉතින් එළවලු ටිකත් අරගෙන මං ගෙදර ඇවිල්ලා ඊට පස්සේ යන්න ලෑස්ති වුණා එළවලු පැල ගන්න. ඉතින් අද හවසට අපි දෙන්නම ගෙදර ඉන්න හින්දා අපිට පැල ටික අද ගත්තොත් අද හවසම නිදහසේ හිටවන්න පුළුවන්නේ. ඒ හින්දා ඉතින් ආවේ දැන් DCM එකට. ඒක හොඳයි මාළු මිරිස්. මේ ගමු එහෙනම්. මේ මාළු මිරිස් එක. මේ කොච්චිදානේ? කොච්චිද මේ? මෙව්ව. චිලි පෙපර් නේද? මේ මාළු මිරිස් එක හැබැයි සැර නෑනේ. මේ චිලි පේපර් ගේදී මේක සැර පාටයි මේ. මොකද්ද? මේකනේ. ඒකත් ගමද? ඉතින් මෙහි තියෙන මිරිස් සාමාන්‍යයෙන් ටිකක්වත් සැර නෑනේ. ටිකක්වත් නෙවෙයි මට නම් කොහොමවත්ම සැර නැහැ ඇත්තටම. ඉතින් ගිය සැරේ නම් අපිට ලංකාවේ මිරිස් ගහක් හම්බුණා මේ අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගෙන්. ඉතින් මේ සැරේ අපි මෙහි මිරිස් තමයි ගත්තේ. මේ සැරේ ගත්ත චිලි පෙපර් කියලා මිරිස් පැලයක්. බලමු ඒකේ මිරිස් කරල් ආවොත් සැරද නැද්ද කියලා. මෙතනම තිබ්බ තව මාළු මිරිස්. ඉතින් මාළු මිරිසුත් සැර නැහැ. ඒ වුණාට ඒකෙනුත් පැලයක් ගත්තා. ගෙඩිත් එකම ගහ ගන්න තියෙන්නේ. හරි කක්කල් කරලා යවන්නේ. දෙලා ගෙඩිත් එක්කම තියෙන්නේ. පාඩු නැහැ වෙන්නේ. ගෙඩිත් එක්කම. අනේ ඒ වගේ අපේ ගෙඩි එනවා නන්නේ. ඒක ලොකු තාක්කාරිය. තක්කාලි මොකක්ද ගන්න? මේක ලොකු තක්කාලිද නේ? ඉතින් මේ තියෙන්නේ තක්කාලි පැල. මෙතන චෙරි ටොමැටෝ, තව රතු ලොකු තක්කාලි, එහෙම වර්ග ගොඩක් තියෙනවා එක එක ගණන් වලට. ඉතින් මම වර්ග 2කින් පැල 2ක්ම ගත්තා. මම පැල ගද්දි එතන තියෙන ලොකුම පැලේ තමයි ගන්නෙ තෝරලා. හැබැයි එක මලක්වත් තියෙන්නත් ඕන. ඔයාලත් එහෙමද? එතකොට ඉතින් ඉක්මනටම ගෙඩි එනවනේ නේද? මෙතන තියෙන්නේ මිංචි පැලයි කොත්තමල්ලි පැලයි. මං හිතුවා මේ සැරේ ඒ පැලත් වවන්න ඕනේ කියලා. කොත්තමල්ලි හොඳ පැලයක් නම් මෙතන තිබ්බේ නැහැ. ඒ හින්දා මිංචි පැලයක් විතරයි ගත්තේ මං.
ගිය පාර මං හිටෙව බෝංචි වම්බටු බණ්ඩක්කා. ඉතින් ඒ ටිකෙන් වම්බටු බණ්ඩක්කා පැල ටික නම් ටිකක් විතර සවුත් වුණා. හැබැයි බෝංචි පැලේ නම් හොඳටම කරන්න ආවා. ඒ හින්දා බෝංචි පැලයක් විතරයි මට ගන්න ආස හිතුනේ. මෙතන බෝංචි වර්ග දෙකක්ම තියෙනවා. ඒ වර්ග දෙකෙන් ඉතින් එක එක ගත්තා. බලමුකෝ මේ සැරේ බෝංචි කරල් හොඳට මෙයිද කියලා. ඇත්තටම මේ පැල හිටවන්නේ ගෙඩි කන්නම හිතාගෙන නෙවෙයි හරිද? හැබැයි ඉතින් එක ගෙඩියක්වත් ආවේ නැති වුණාම අවුල්නේ අනේ. ඒ හින්දා තමයි මේ සැරේ වෙන එළවලු පෙළ ගත්තේ නැත්තේ. ඉතින් මෙතන අපේ ලංකාවේ වගේ දහස්පති අමල් පැලක් තිබ්බා. පාට දෙකකින් ඒ පැල දෙකකුත් ගන්නවා හිටවන්න. ඉතින් මේ වෙද්දි අපි දෙන්නම උදේට කාලා තිබ්බෙත් නැහැ. ඒ හින්දා ෆැමිලි මාර්ට් එකට ආවා ඔනිගිරි දෙකක් ගන්න. මං ආසම ටෙවනමය ඔනිගිරියක් තමයි ගත්තේ. ඕකේ ගන්න. එපා. ඉතින් ගෙදර ඇවිල්ලා දැන් දවල්ට යන්න තමයි යන්නේ. අද සිම්පල් ලන්ච් එකක්. බ්‍රොකොලි රයිස් එකක් තමයි හදන්න ඉන්නේ. බ්‍රොකොලි එළවලු වර්ග එහෙම තම්බල කන්න වැඩිය මං ආස නැහැ. ඉතින් රයිස් එකක් හදද්දී මෙහෙම පොඩියට කපලා දැම්මහම කැවෙනවනේ. ඒ හින්දා එළවලු ටික කපලා ටිකක් ටෙම්පරාදු කරලා බත් එකට එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බ්‍රොකොලි එක ටිකක් මං ලුණු වතුර දාලා තිබ්බා. මොකද ඒක ගත්තේ JA එකෙන්නේ. ඉතින් ඒ එළවලු වලට බෙහෙත් ගහන්නේ නැති නිසා පොඩි පොඩි සත්තු ඉන්න පුළුවන්. ඉතින් තෙල් චුට්ටක් දාලා එළවලු ඔක්කොම ටික දාලා ටිකක් තෙලෙන්ම තම්බ ගන්නවා. ඊට පස්සේ ඒකටම මං සෝයා සෝස් ටිකකුයි තක්කාලි සෝස් ටිකකුයි තව ලුණු ගම්මිරිස් ටිකක් දාලා කලවම් කරලා බත් එකට දාලා ආයෙම හොඳටම මික්ස් කරගන්නවා. ඉතින් තනියට ඔන්න බිත්තරේකුත් බෙදගත්තා. ඉතින් දවල්ට කාලා ටිකක් වෙලා ඉඳලා අපි දෙන්නාව ගෙනාව පැල ටික හිටවන්න. මේ සැරේ මං පැල දෙකක් වගේ තමයි හිටෙව්වේ. අනිත් ඔක්කොම ආසාවෙන්ම හිටෙව්වේ හස්බන්ඩ්. ඉතින් එයත් මං වගේම ආසයි පැලවලට. මට නිකන් හරි වතුර එහෙම දාන්න බැරි වුණොත් එයා ඒක මිස් කරන්නේ නැහැ. හැමදාම වගේ එයා තමයි මේ පැලවලට වතුර දාන්නේ. මොකද්ද? හිටුවොත් එහෙම මිරිස් එනවා. මිරිස් ගහේ බේරෙයිද කොළ පේන්නේ නැති වෙන්නම. කොළවලට වඩා මිරිස් එන්නේ. දෙපැත්තම කැපුවද? ඔව් දෙපැත්තම කපන්න ඕන. ඔය මේ පාස් කුට්ටිය කඩන්න එපා. ඕකේ. පල්ලෙහාටම උන්නේ. ඒක තමයි. නෑ මේක නැති. තව මේකේ මුල් යටට යනවනේ. ආව එක නැති. ඉතින් මේ වීඩියෝස් ටික අරගෙන දැන් සති දෙකක් වගේ හරිද? ඇත්තටම කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න බැරි වුණා එඩිට් කරගන්න පරක් වුණ නිසා. දැන් නම් මේ පැල ටික ගොඩාක් ලොකු වෙලා තියෙන්නේ. ඉස්සරහට මම පෙන්නන්නම්කෝ. තක්කාලි පැලේ නම් අර මේ කොළ පාට අර මොනවාද? ලී වගේ අපි ගත්තේ ස්ලයිස් එකකින්. ඔව්. ඒකත් දාලා මේව කරන්න ඔය. එතේ. ටික හදලා තිබ්බත් ලේසියි. මේ මාර්කයක් ගහලා තියන්නේ. අර කොලේ ගහන්න. ඕකනේ. කොලේ කාවේ නෑ ඒකට.
නැද්ද? ඇයි? එහෙම තමයි. කොලයක් නැති එක වගේ එක. ඒ ටිකට බලන්නකොනේ මල් පැල මල් පැලවිලා. ඒක දිබ්බට අවුලන්නේ නෑනේ. අවුලන්නේ. ඒ ටික යන ටයිම් කරන්න. ඉතින් ඔයාලට පේනවා වගේම අපිට චූටිම චූටි බැල්කනි එකක්නේ තියෙන්නේ. ඒත් මට පුළුවන් විදිහට පැල ටික හිටව ගන්නවා. මොකද කලින් වීඩියෝ එකක කිව්වත් වගේම මේ සතුට සැනසීම ආයෙත් වෙන දෙයකින් නම් ගන්න බැහැ. ඉතින් අපි දෙන්නම මෙතන ඉඩ නැති වුණත් තියෙන ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි බලන්නේ. ඒ මොනවද? බෝන්ච්. ගිය සැරේ බෝන්ච් වැලේ මතකද? මාසයක් විතර ගෑවනේ. එච්චර නම් කියලා නෑ. ගිය සැරේ බෝන්ච් හොඳට ආවනේ. මේකේ පැල තුනක් තියෙනවා. තුන වෙන් කරලා දාමුනේ. වෙන මොකද? ඉතින් මං කලින් කිව්වනේ මේ වීඩියෝස් ටික අරගෙන ටිකක් කල් කියලා. දැන් නම් අපේ තක්කාලි පැලේ ගොඩක් ලොකු වෙලා චූටි ගෙඩි ටිකකුත් ඇවිල්ලා තමයි තියෙන්නේ. තව මිරිස් පැලෙත් කරලක් දෙකක් එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒවා ටිකක් ලොකු වුණාම මං ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම පෙන්නනවා. මෙහෙම හිටමුද නැත්තම්? දෙකම කඩන්න බැරිද? මෙහෙම හිටමුනේ. එහෙනම් දෙපැත්තට බැලන්ස් කරලා දාන්න. මම තුන ගෙලිනවා. හරිනේ? මල් පැල දෙක හිටවන්න. ඉතින් මං ගත්ත මල් පැල දෙකත් හිටව ගන්නවා. මේකේ නම් දැන් ආයෙත් ලස්සනටම චූටි චූටි පොහොට්ටු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක ගත්තෙත් ඩයිසෝ එකෙන්. එතකොට අර තක්කාලි පැලේ එහෙම අර කඳ ශක්තිමත් නැහැනේ. හුළඟට එහෙම කැඩෙන්න බලනවා. ඉතින් ඒකට මෙන්න මෙහෙම ආධාරකයකුත් හිටෙව්ව හස්බන්ඩ්. ඉතින් අපි දෙන්නම ඔහොම තමයි අපේ පුංචි පැල ටික හිටව ගත්තේ. ඉතින් අද vlog එකේ ඔය ටික තමයි තියෙන්නේ. ආයෙත් ලස්සන vlog එකකින් ඔයාලව බලන්න එන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. සතුටින් පරිස්සමින් ඉන්න.